මිනිසුන්ට අපි කිව්වා ප්‍රභාකරන්ගේ ස්ටැචු එකක් හදනවා කියලා. එතරම් අපි සින්දු ගැව්වා මේ ප්‍රභාකරන් දෙයියෝ කියලා NPP එකේ JVP එකේ ආපු සින්දුව මං ගා තියෙන ඕන මට ටේබල් කරන්න පුළුවන්. අපි ප්‍රභාකරන්ට ලොකු ස්ටැචු එකක් හදනවා කිව්වා. ඒ තරම් සින්දු ගැව්වා මිනිසුන්ගේ පොළ ගන්න try කරා. හැබැයි එච්චර කරපු තද දාන්න එපා. ආරයි ප්‍රභාකරන්ගේ අම්මාගේ නමට අපි ජටි එකක් හදනවා කියලා කිව්වා. හැබැයි ඒ ජටිය හදන්න මිනිස්ටර් දැන් කියනවා මේ පාර්ලිමේන්තුව මම දැක්කා. එයාට ඒක අදාළ නැලු. එයා කිව්වේ නැලු ඒව එකක් සින්දු එකක්. NPP ගේ ලොගෝ එකක් දාලා එතරම් බොරුව කිව්වා. මට සමහර දේවල් මේක කියන්න කැමැති. දැන් සමහර මම කියන්නේ මාස 3-4කට කලින් කන්ටේනර්ස් 300 ගාණක් කියලා කතාවක් ආවා. හැබැයි මේක කියලා මං කිව්වොත් එම මට වෙඩි වදිනවා මට ආරක්ෂාව දීලා නැහැ. හැබැයි මට මේක කියන්න කැමැති. මේගොල්ලෝ ඡන්ද ඉල්ලන්න කලින් ජර්මනි වලින් ගිහිල්ලා තිබ්බා අපේ ප්‍රෙසිඩන්ට් ගිහිල්ලා තිබ්බා ජර්මනි එක අපේ ඩයස්පෝරා එක හම්බුණා. ඩයස්පෝරා එක හම්බෙලා යම්කිසි ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා මේ රටේ කරන්න බැරි දේවල් අපිට පොරොන්දුවක් දුන්නා එහෙම කරනවා කියලා. එතකොට තායිලාන්ත වලින් තිබ්බ කන්ටේනර් එක තිබ්බ බඩු ටික අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික මම මේක පැහැදිලිව සිංහලෙන් කියන්නම්. මට මේකින් පස්සේ මරණ දර්ශනය කෙයි ඒ වුණාට මට බය නැහැ. තායිලාන්ත වලින් ඉතුරු වෙලා අපි 2009ට කලින් ප්‍රභාකරන් ගෙන්නන්න try කරපු බඩු තායිලාන්ත වල ඉතුරු වෙලා ඒකේ කේපි කුමරන් පත්මනරහ දැනට ඒගොල්ලෝ ඒ කන්ටේනර් එකේ මෙහාට ගෙනලා තියනවා කියලා මිනිස්සු කතා වෙනවා. මටත් මගේ ඩයස්පෝරා එකකින් කතා කරලා කිව්වා ජර්මනි වල ඒ බඩු ටික අන්තිමට ඉතුරු වෙච්ච ආයුධ ටික ගිනියාවි ටික ඒ කන්ටේනර් එකට දාලා තමයි මේ ළඟදී ගෙනලා තියනවා කියලා. හැබැයි මට මේක ඔප්පු කරන්න බෑ. කිව්වා වගකීමෙන් කියන්නේ ගොඩක් වගකීමෙන් කියන්නේ. එතකොට මම මේක කිව්වා කියලා තමයි කිව්වේ නැගිටිනවා කියලා. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ 300 ගාන කන්ටේනර් එකේ ආපු බඩු එක තිබ්බා අපේ ප්‍රභාකරන්ගේ ගිනියාවි ඒවා. ඒවා ඉතුරු වෙලා තායිලාන්ත වල තිබිලා ඒවා දැන් වලට ගිහිල්ලා ආපහු ගෙනලා දිනවා මේක. හැබැයි එහෙම කියලා ඔබතුමා ප්‍රකාශ ඔබ වගකීම් බාරගත යුතුයි. අනිවාර්යයෙන් මම සිංහලෙන් කිව්වේ වගකීම බාර ගන්නවා කියලා. එතකොට සිංහල තේරුණානේ. එතකොට ඒව දැන් කිව්වා කියලා මට දැන් මාව පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් අයින් කරන්න කියලා ඔය ඉන්න ආණ්ඩුවේ නඩුවක් දාලා තියෙනවා. මම ඒක කිව්වානේ. දැන් ජූනි 26 වෙනිදා මගේ නඩුව තියෙනවා. මට මම මේ තව එකක් කියලා මේ පාර්ලිමේන්තුවෙ ඉන්න ඉවත්ලා යන්නම්. ඒක අහන්න. මාව සෙප්ටම්බර් මාසේ 26 වෙනිදා මිනිස්සු එකේ අයින් වෙලා ලියුමක් ගාලා තිබ්බා පාලිතමයි පාල කලින් හිටපු ලේකම්තුමා. හැබැයි ඊට පස්සේ මේ NPP එකෙම ගිහලා නඩුවක් දැම්මා මම ડોක්ටර් වෙලා ඉන්නකොට නොමිනේෂන් එකක් දැම්මා කියලා. ඒ නඩුව දැන් කෝට් ඔෆ් අපීල් එක යනවා. දැන් මම මේක කියපු ඉඳා අනිවාර්යෙන් මාව ඉවත් කරනවා. ඒක කිසි අවුලක් නැහැ. පළාත් සභාවේ ඡන්ද තියෙනවා. අපි පළාත් සභාවේ බලගමු. හැබැයි වෙලා තියෙන්නේ මේකයි. දැන් කවුරු හරි කොන්ද පණ තියාගෙන ඇත්ත කියනවා නම් අපිට කැමැති අපි කියන්නේ දැන් අපි සිංහල ජනතාවට කියන්නේ අපි රණ්ඩු වුණා මෙච්චර කාලේ අපි කිව්ව නෑ. මගේ තාත්තා මැරුණා 2009 තාත්තා කොටියක පොලිසියක ඉන්න කාලේ කකුලේ තුවාල වෙලා පදවිය හොස්පිටල් එකට ගෙනලා තාත්තාව එතනින් මරලා තියෙනවා. අරගෙන ගිහිල්ලා කෑලි කපලා තියෙනවා. හැබැයි එතරම් ඉඳන් මං කියන්නේ මොකද්ද? දැනටවත් 2025 අපි එකට යමු කියලා. කොච්චර පොරොන්දුවක් දීලා අපේ මිනිසුන්ගේ වෝට් එක අරගෙන අපි 3 දෙනෙකුට දීලා තියෙනවා මේ වෝට් එකක් ජෆ්නාවල. හැබැයි අපිට කිව්වා අපේ ප්‍රභාකරන්ගේ අම්මාගේ නමට ඕගොල්ලෝ මේකද දැන් අඩුම ගාන ඕගොල්ලෝගේ රණවිරුවට අපි ප්‍රභාකරන් කියලා මේ පාර්ලිමේන්තුවේ කියනවා වගකීමයි අපි වගකීම බාර ගන්නවා. අපි කියපු දේවල් ඔක්කොටම වගකීම බාර ගන්නවා. හැබැයි ඕගොල්ලෝ 159ක් ඉඳගෙනවත් ඕගොල්ලෝම වෙනුවට මරපු රණවිරුවෝ අපේ වෙනුවට නෙවෙයි. අපේ වෙනුවට මරපු රණවිරුවෝ නවම්බර් 27 අද වෙනකන් අපි මතක තියාගන්නවා. අද වෙනකන් අපි කියනවා ඒගොල්ලෝ අපේ අයියාලා අක්කාලා අපේ දරුවෝ කියලා. හැබැයි ඕගොල්ලෝගේ වෙනුව මරිච්ච රණවිරුවට ඕගොල්ලෝට කියන්න බෑ රණවිරුවෝ කියලා. මම දන්නා එච්චර මට සිංහල බෑ. හැබැයි කියලා තියෙනවා සබලියෝ කියලා මොකරේ. අපි කවදාවත් මම මරණකම් මේ රටේ මං කියන්නේ අපේ වෙනුවට මරපු ආයේ සබලියෝ කියලා. ඒගොල්ලෝ රණවිරුවෝ. ඒ වගේම සිංහල ජනතාවෙන් එක්කෙනෙකුට අම්මා නැහැ, එක්කෙනෙකුට තාත්තා නැහැ, එක්කෙනෙකුට දුවක් නැහැ, එක්කෙනෙකුට පුතා නැහැ. එතකොට හිතලා බලන්න මම මේ පාර්ලිමේන්තුවෙන් බහලා යනකොට මට යුනිෆෝම් එකේ ඉන්න එක්කෙනා ඇවිල්ලා කියනවා ડોක්ටර් ඔයා ඇත්ත කියනවා. ඔයා අපේ කට්ටියව ගරු කරනවා. හැබැයි බලන්නකෝ අපි ඡන්ද දීලා 159 යවලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ මොකද වෙන්නේ කියලා. දැන් බලන්න. දැන් දකුණේ මම විනාඩි 2යි කරු මන්ත්‍රීතුමා විනාඩි 2යි තව. thank you. මම දැක්ක දකුණේ දැන් පරණ ඕගොල්ලෝගේ දේශපාලනය තරග මැතේ දෙන්නෙක් ගිහිල්ලා දාලා තියෙනවා මේ හිරේ. ඊට පස්සේ චාමර මන්ත්‍රීතුමා දැම්මා. කවුද මේ හැබැයි ආය යන්න එන්නේ මම දන්නේ නැහැ මොකද සිග්නල් කේස් එක හරි මොකද කේස් එකට මාව දානවා. හැබැයි මමත් කවදාරි එළියට එනවා. මම දන්නවා දැන් කොහමරි ජූනි 26 වෙනිදා මට නඩුවක් තීන්දුවක් කරනවා.
කිව්වා අද ඉඳන් පාර්ලිමේන්තුව ඉවත් වෙනවා කියලා. එහෙමනේ වෙන්නේ. මේ රටේ මම කවදාවත් පොලිටික්ස් කරලා නැහැ. මම කවදාවත් අවුරුදු 39ක් මම වෝට් කරලා නැහැ මේ රටේ. මට විශ්වාසයක් නැතුව ගියා. මේ 2009 ඔක්කොම ඉවරනාට පස්සේ මගේ තාත්තාව එක්ක අරගෙන ගිහිල්ලා කෑලි කැපුවාට පස්සේ මම ගිහිල්ලා ඒ BST එක අරන් බලුවා හොස්පිටල් එක. මම ડોක්ටර් කෙනෙක්. මං ගිහිල්ලා මගේ තාත්තාගේ BST අරන් බලුවා. තාත්තාගේ බඩේ තුවාල වෙලා තියෙනවා. ඊට පස්සේ BST එකේ කිසි දෙයක් නැහැ. එතකොට මම දැක්කා තාත්තාට බඩේ තුවාල වෙලා තියෙනවා. කකුල ඇම්පියුටේට් කරලා තියෙනවා. තාත්තා නැහැ. මගේ තාත්තා නැහැ. එතකොට මගේ කොච්චර පපුව රිදෙනවා කියලා කියන්නකෝ. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා අපි කියන්නේ. මේකයි වෙලා තියෙන්නේ. දැන් මේ ඕගොල්ලෝගේ ජනාධිපතිතුමා ආය යනවා ජර්මනි වලට. මම පින්දූර පවා ඕන්න පෙන්නන්න බට පුළුවන්. මට නඩුවක් දාන්න මේ මගේ මේ ස්පෙෂල් මොකුත් එපා නඩුවක් දාන්න මං මඩුවෙන් ඇවිල්ලා පෙන්නන්නම්. මට කොට්ටියක ඩයස්පෝරා එකේ ජර්මනි ඉන්න ලොකා මට කිව්වා. ඕගොල්ලෝගේ ජනාධිපතිතුමා ඇවිල්ලා සහෝජෝ ඉල්ලුවා අපි සල්ලි දුන්නා කියලා. එතකොට මම ගත්ත සල්ලි මගේ ඩයස්පෝරා එකේ මම ගත්ත සල්ලි ටික මං කිව්වා. මගේ account එක BOC මගේ identity card number එක 86.18.0.32.95 ඕන්න ගිහිල්ලා බලන්න මට election එකට සල්ලි දාලා දෙනවා මගේ ඩයස්පෝරා. මෙහින් ගෙන්නලා තියෙනවා මගේ ඩයස්පෝරා. ඕගොල්ලෝ කියන්න පුළුවන් දෙයක. ඕගොල්ලෝ ගිහිල්ලා අරේ ගිහිල්ලා අපේ මිනිස්සුන්ට කියන වෙන එකක්. ඊට පස්සේ ඇවිල්ලා පාර්ලිමේන්තුව ගහන්නේ වෙන එකක්. මේකට මං හිතන්නේ සිංගල ජනතාව චුට්ටක් හිතන්න ඕනේ. අපිත් ගියොත් මේ පාර්ලිමේන්තුවේ ආයේ මෙහාට මෙහාට කතා කරනවා එක්ක කැන්ඩි මඩ ගිහිල්ලා ලස්සනට කතා කරනවා. ඕගොල්ලොත් අපි ලස්සනට කතා කරනවා අපිත් ලස්සනට කතා කරනවා. හැබැයි මේ දැන් බලන්නකෝ ලස්සනද කවුද? අවසන් කරන්න. වසන්ත මට විනා තප්පර 20ක් දෙන්න. වසන්ත මිනිස්සු කෙනෙක් මේ තියෙන ඔප්පුවක්. මේ ඔප්පුව මම නම කියන්නේ මම එයාට පොරොන්දුවක් කරා මම නම කියන්නේ නැහැ කියලා. අන්තරාධපුර ඉන්න ඕගොල්ලෝගේ NPP MP කෙනෙක් ලියලා තියෙනවා මේ ඔප්පුවක ලක්ෂ 500 ගේ එකක් ලක්ෂ 50ට. හරිද? එතකොට මේ කවුද වසන්ත හැමදෙම හැමදාම රාට වොෂ් එකක් දාන්න යනවා. මං ගා වීඩියෝ එකක් තියෙනවා. රාට ගිහිල්ලා උදේ එනකොට ලයිට් එක ඕෆ් කරන්නේ නැහැ. මම කෝට්ස් එක අන්තරාධපුර කෝට්ස් එකට ගිහලා එනකොට මම දැක්කා ගේ එක. ලස්සන ගේ එක. තට්ටු දෙකක් ගේ එක පර්ච් 16යි. ලක්ෂ 50ට ගන්න පුළුවන්ද මේ රටේ? දැන් එක එකනාව අරන් දානවා. මේ පැත්ත අරන් දානවා. අර අනිත් පැත්තේ මේ පැත්තට අරන් දානවා. දැන් අවසන් කරන්න කර මන්ත්‍රීතුමා. තපරදාගය මේකෙන් මැද අහුවලා අපි දෙමළ මිනිස්සු අපිට ඇත්ත කියන්නත් බෑ. ඇත්ත කිව්වොත් කේසනවා. ඇත්ත කිව්වොත් නඩුව දානවා. හිරේ දානවා. නැත්තම් අපේ ආරක්ෂාව අයින් කරනවා. මොකද මේක වෙලා තියෙන්නේ? මම හිතන්නේ මේකෙන් පස්සේ මට කතා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි මේක තමයි ඇත්ත. මේ රටේ ඇත්ත එක කියලා යන්න කැමතියි. Thank you. ස්තුතියි ඔබතුමන්ට.